Welcome back to my YouTube channel. It should be welcome. Okay, so this is my first YouTube video, so it should be welcome to my channel. Okay, අද මම හදන්න යන්නේ මගේ vision board එක for 2026. So yeah, let's make it. මම last year එකෙත් මම vision board එක හැදුවා. That was my first time making a vision board. So ඒකේ මම vision board එක හදද්දි මට ලොකු idea එකක් තිබ්බේ නැහැ. මොන වගේ දේවල්ද include කරන්න ඕන කියලා. මොකද මම අර පොඩක් දෙයක් දැකලා influence වෙලා තමයි vision board එක හදන්න ගත්තේ. එතකොට මම කරපු දේ මම achieve කරගන්න ආසෙ හැමදේම ඒකේ තියෙන මම achieve කරගන්න ආසෙ දේවල් තමයි. but ඒකේ මම මගේ අර achieve කරගන්න ඕන හැමදේම එතකොට මම ගන්න කැමති හැමදේම මගේ ඒ year vision board එකේ include කරලා තමයි හැදුවේ. එතකොට which is not realistic to achieve in 1 year, but yeah, that was my first time. මේ අවුරුද්දේ මම vision board එක හදද්දී පොඩි changes ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. මම achieve කරගන්න හැමදේම මම vision board එකේ දාන්නේ නැහැ. මම පොඩක් ස්පෙસિෆික් වෙලා මට next year එකට මොනවද මම කැමති, එතකොට මේ වගේ දේවල් මම achieve කරගන්න කැමති. ඒ වගේ මම පොඩක් බලලා තමයි මගේ vision board එක මේ year එකේ හදන්න හිතාගෙන ඉන්නේ. So this is day 1. මේක තරම එක දවසින් හදන්න අමාරුයි. මොකද ඒක තමයි මම vision board එක හදන්න නෙමෙයි vision board එකට ඕන දේවල් ප්ලාස්ටික් කරගන්න හරි. එතකොට මම මොනවද මට ලිස්ට් එක හදාගන්න ඒ වගේ දේවල් කරන්නේ මම අද දෙසැම්බර් 19. okay, එතකොට අද තමයි මම vision board එක හදන්න first time for next year එකට පටන් ගන්නෙ. So yeah, let's do it. Before that මම මගේ 2025 vision board එක පෙන්නන්නම්. ඒක මගේ ඉස්සරහම තියෙනවා vision board එක. මේ කියන්නේ මගේ 2025 වලට මම හදපු vision board එක. As you can see, I have included a lot of things in there, which is not realistic again. But who cares? මම අර last year එකේ expect කරපු විදියට මේක ලස්සනට ආවා. but this year පොඩ්ඩක් අපි specific වෙමු. මුලින්ම කරන්නේ මගේ vision board එකට මම දාගන්න ඕන දේවල්. ඒ කියන්නේ මම achieve කරගන්න කැමති දේවල් මම list එකක් හදා ගන්නවා. මම list එකක් ලියනවා. මම type කරන්නේ නැහැ, but I'm using my laptop for search something and ඒ වගේ දේවල් විතර මම laptop use කරන්නේ මේ වෙලාවේ. මම achieve කරගන්න කැමති දේවල් මේක ලියනවා. තව දෙයක් කියන්න ඕනේ. මම 2026 vision board එක හදද්දී මගේ last year හදපු vision board එක මගේ ඉස්සරහම තියෙනවා. so ඒකේ දේවලුත් මම පොඩ්ඩක් බලලා compare කරලා තමයි මගේ list එක හදාගන්නේ. list එක හැදුවා. දැන් මම හදන්නේ මගේ මේ ටිකට අදාළව ඕන pictures ටික හොයාගන්න. මම pictures හොයාගන්න use කරන්නේ
Pinterest. ඒක තමයි normally මට හිතන විදිහට user friendly and හරිම pleasing ඕන photos හොයාගන්න පුළුවන්. නැත්තම් Google එකත් okay. මම දැන් ගිහිල්ලා මට ඕන pictures ටික download කරලා මම ඒ ටික store කරලා තියාගන්නවා. මට අද නම් මම හිතන්නේ time එකක් තියෙයි කියලා ඒ ටික ගිහිල්ලා print කරගන්න. ඒ ටික මුලින්ම print කරගන්නත් කලින් vision board එක හදන්න ඕන. ඒක boards මේවා ගන්නත් ඕනේ. So yeah. මම යනවා pictures ගන්න. So vision board එක හදන දවසට set කරමු. Bye. Hi. Good morning. Ada day 2. අද මම හදන්නේ මගේ vision board එක හදන්න ඕන කරන දේවල් ගන්න යන තමයි අද හදන්නේ. So ඒකට ගන්න ඕන pictures එතකොට vision board එක හදන්න ඕන board එක එයාගේ ඕන කරන දේවල් ගන්න තමයි අද යන්නේ. ගිය පාර vision board එක හදද්දි මම use කරා ඒක board එකක් කියලා කියන්න ඒක board එකක් තමයි කියන්නේ. ඒත් මම මේ පාර ගොඩක් බලන්න වෙනස් විදිහේ board එකක් හොයාගන්න මම ගිය අවුරුද්දේ use කරේ මෙන්න මේක. මම ඒකට කියන නම හරියටම දන්නේ නැහැ. මෙන්න මේ වගේ එකක් තමයි මම use කරේ. මේ board එක හොඳයි. ඒ වුණාට ඔයාලට පේන විදිහට අර එච්චරම ඝනකම නැහැ. ඝනකම අඩුයි. එහෙම පොඩි එකක් තියෙනවා මේ board එකේ. So මේ අවුරුද්දේ මම ගොඩක් හොයන්නේ ගොඩක් මහත board එකක් තියෙනවා. ඒ board එක තමයි මට ඒකේ නම මතක නැහැ. ඒ board එක තමයි මම පොඩක් හොයාගන්න try කරන්නේ. බලමු ඒක මට හම්බෙයිද කියලා. ඒක හම්බුනේ නැත්නම් මම මේ board එකම use කරනවා. මම ගිය අවුරුද්දේ ගෙනල්ලා ඉතුරු වෙච්ච ඒ board එක හැමම තියෙනවා. මම ඒක වෙන මොනකටවත් use කරේ නැහැ. So ඒ board එක හොයාගන්න බැරුණොත් මේ board එකෙන් හදනවා. vision board එක හදන්න ඕන බඩු ටික ඔක්කොම මම අරගත්තා. මට ගන්න ඕනුනේ විශේෂයෙන්ම pictures ටිකයි. ඊට පස්සේ board එකයි තමයි මට ගන්න ඕනුනේ. මම ඒ දෙක ගත්තා. board එකට මම ගත්තේ canvas board එක. ඒක ගොඩක් වෙලාට use කරන්නේ drawing වලට. but මම canvas board එක අරගෙන බැලුවා. මොකද වෙන ගන්න board එකක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ අර cardboard එක වගේ තමයි තියෙන්නේ. canvas board එකෙත් මම දැකලා තියෙනවා ගොඩක් අය හදනවා. ඒකෙන්ද මේක තමයි මම ගත්ත canvas board එක. pictures ටික ගත්තා. ගාමයක්වත් ගත්තා. මම අද ඔක්කොම ඕන බඩු ටික තමයි ගන්න ගියේ. ඒ ටික මම ගත්තා. මට ලොකු වැඩියෙන්ම ඕනලා තිබ්බේ බෝඩ් එක හොඳ බෝඩ් එකක් ගන්න. ඉතින් මං හිතනවා canvas board එකේ ඒක හදාගෙන කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් vision board එක හදන දවසට බලමු. මම අද vision board එක හදන්නේ නැහැ. ඔව්. bye. hi. ඉතින් අද day 3 අද තමයි finally මම මගේ vision board එක හදන්න යන දවස. මේ දවස් ටිකේම කරේ මට vision board එකට ඕන දේවල් හොයපු එක. ඊට පස්සේ vision board එකට මොනවද දාන්නේ ඒ දේවල් බලපු එක. ඉතින් අද තමයි final vision board එක හදන්න යන්නේ. මම ඔක්කොම දේවල් ලෑස්ති කරගෙන තියෙන්නේ. බලමු මගේ vision board එක හදන්නේ කොහොමද කියලා. මේ තියෙන මම ගත්ත pictures ටික. මෙතන pictures 50ක් 60ක් අතර වගේ ගානක් තිබ්බ pictures නම්. ඊට පස්සේ මේ තියෙන canvas board එක. මේක මේ board එක හොඳයි. මම හිතනවා ගම් එකේ මේ කලරි කියලා මම හිතනවා. ඒක සංගාතිනා කතරක් and ගම් එක තියෙනවා.
ඔව් ඉතින් දැන් මං විෂන් බෝඩ් එක හදන්න යන්නේ. බලමු ඒක හදන විදිය කොහොමද කියලා. මෙතන තියෙන පික්චර්ස් වලින් මම ආසම එක පික්චර් එකක් තමයි මෙන්න මේක. ෆයිනලි විෂන් බෝඩ් එක හදලා ඉවරයි. විෂන් බෝඩ් එක හදන්න මම හිතන්නේ පැය දෙකක් විතර වගේ ගියා. සමහර පික්චර්ස් නම් දාන්න හම්බුනේ නැහැ, ඉඩ මදි වුණා. බට් සිමිලර් වගේ පික්චර්ස් වගේක් තිබ්බා. ඒවා සමහර ඒවා දාන්න බැරි වුණා. බට් මම බැලන්ස් කරලා පික්චර්ස් ටික දැම්මා. ඒක හොඳට ආවයි කියලා මම හිතනවා. Let's see my vision board. මේ විදිහට තමයි vision board එක ආවේ. ඔව් මම එක්ස්පෙක්ට් කරපු විදියට ලස්සනට ආවා. එහෙනම් thanks for watching. Bye.